ඒදී ඉතින් අපි ආසයි ඒ ආදරණීය තාත්තත් එක්ක පොඩ්ඩක් කතා කරගෙන අයිබෝන් තාත්තේ. අයියෝ මොකද හිතන්නේ මේ වගේ පුතෙක් රටක් වටින පුතෙක් බිහි කිරීම ගැන? ඒක හරි සතුටුයි. තියාගන්න බැරි සතුටක් තියෙන්නේ. මාන්ති වෙලා ළමයි ඉතින් රැයට මේ කොල්ලා ඉතින් උදත් එක්ක ගිහින් ගත්තා. ඉතින් අද සතුටුයි දැන් ඉතින්. ඒ ආදරණීය තාත්තගේ ඇස් අගින් එන සතුටු කඳුළු මම හිතන්නේ පුතෙකුට දරා ගන්න අමාරුයි. ඒ තරම් තාත්තගේ සතුටු කඳුළු එනවා කියන්නේ ක්‍රීඩාව තුළ පුතා කොතරම් කැපකිරීමක් කරන්නේ නැද්ද? ඉතින් ඒ නිසා ආදරණීය තාත්තේ ඔබ රටට ණය නැති ආදරණීය තාත්තා කෙනෙක්, රටට ණය නැති රත්තරන් පුතෙක් බිහි කරලා තියෙනවා මේ රට වෙනුවෙන්. ඉතින් අම්මේ ඒ දවස්වල පුතා ක්‍රීඩා කරද්දී මොකද හිතුනේ බෝලෙත් එක්ක ජීවිතේ ගත කරද්දී? ඒක ඉතින් කියලා නිම කරන්න බෑ. තාත්තගෙන් කුටිත් කාලා තියෙනවා පිත්ත කැඩෙනකම්. ඒ තරම් අනේ හරි අහිංසක දරුවෙක්. මට ඉන්න රජ්ජුරුව තමයි මේ. ඒ ආදරණීය අම්මාත් හරිම සතුටෙන් ඉන්නේ. මම හිතන්නේ වර්තමානයේ මව්වරුන්ටත් වඩා සෑහෙන කැපකිරීමක් කරපු මව්පිය යුවලක් තමයි මේ අපිත් එක්ක ඉන්නේ. ධනුෂ්ක සම්පත් කියන ආදරණීය ක්‍රීඩකයා බිහි කරන්න ඔහුට තාංචි නොදැමූ ආදරණීය මව්පිය යුවලක් තමයි